හල්ලෝ ගයිස් ගුඩ් මෝනිං. අද ගෙනල්ලා තියෙන්නේ ෂූටින් බ්ලොග් එකක්. මගේ අද දවස ගෙවන හැටි, හෙට ගිහිල්ලා මොනවද කරන්න තියෙන්නේ, ඒ ඔක්කොම අද මගේ මේ බ්ලොග් එකේ බලා ගන්න පුළුවන්. දැන් පාන්දර 2යි වෙලාව. 2 මාට මම පිකප් කරගන්න මෙතනට එනවා කිව්වා. ඉතින් මේ බ්ලොග් එක එන්ජොයි කරන්න. So guys, මම මේක තමයි දැන් අදගෙන යන්න තෝරගත්ත අවුට්ෆිට් එක. කොහොමද එතනට ගියාම අපිට අඳුන් දෙනවනේ. අපි දැන් යමු ෂර්ට් එක. Okay, I'm ready. දැන් වෑන් එක ගෙනගන්න තමයි ඉන්න තියෙන්නේ. හරි. ඕකේ. ඔන්න කියපු වෙලාවට වෑන් එකත් ආවා. තව කමර්ෂල් එකේ අයියා කෙනෙක්ව පිකප් කරගත්තා. මෑන් ඉන්නවා මෙතන. පට්ට නිදිමතයි. වෙලාව 3යි. තව යන්න තියෙනවා ටිකක් දුර. බලමු. අපි හරියටම මෙතනට එද්දී 3:00 වගේ වෙන්නේ නැති. අපි ආපු ගමන් දෙයට තේ එකක් බීලා ඊට පස්සේ කොස්ටියුම් දුන්නා යාලා. ඊට පස්සේ අපි ඒව ඇඳගෙන ටිකක් වෙලා ඉඳියා. මේ උදේට ගත්ත වීඩියෝ එකක්. ඊට පස්සේ අපි උදෑසන ආහාරය ගන්න තමයි මේ ලෑස්තිය. බලන්න තියෙන කෑම ටික. මාර පිළිසිඳුයි, ඒ වගේම මාරම රහත් තියෙනවා. ඒක වෙනම වයිස් එකක්. මෙන්න මෙතන තමයි ෂූටින් ලොකේෂන් එක. ඔන්න දැන් පළවෙනි ටේක් එක ගන්නයි මේ ලෑස්තිය. එක ටේක් එකක් ගන්න මාර වෙලාවක් යනවා. කියන්නේ මේ බඩු ටික හදන්න, කැමරාස් තියන්න, ලයිට් හදන්න මාර වෙලාවක් යනවා. මේ පළවෙනි ටේක් එක ගන්න තමයි මේ ලෑස්තිය. තාම එක සීන් එකක් විතරයි යරුනේ. ඉතින් 4ක් වගේ තියෙනවා. Hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. කොහොමද මේක දැක්කම? අතින් හතුවා නෙමෙයි. දිනල්ලා තියපුවා. කන්නා දැන් ෂොට් තුනක් ඉවරලා ඉන්නේ. දැන් සවල් 2:10යි. ආයි කාලා ආයි යන්න වෙනවා. මේව තමයි වැඩ. හරි ටයිම් එකකට ලොකු වෙලාවක් තරම් තමයි ෂූට් එක කරන්නේ. එතකොට තමයි ප්‍රොඩක්ට් එකක් එළියට එන්න පුළුවන්. ඉතින් අපි බලමු. මේ වේ කෑම නම් ආයිතින් සුපිරි.
දැන් කාලා ආයි ටච් එකක් දාලා back to shoot. තිරු ෂොට් තව 3ක් වගේ තියෙනවා. ඒ ටිකත් ගත්තාම වැඩේ ක්ලෝස්. ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ. මේ කොස්ටියුම් ඩිසයිනර් අයියා. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලොකු ඇස්සක් එන්නයි යන්නේ. එතකොට ෂූට් එක මැදදී නතර වෙනවා. තව දවසකට අදින්න වෙයිද දන්නේ නැහැ. තව ෂොට් කීයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මගේ ටික ඉවරයි මං හිතන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ලොකු ඇස්සක් එන්නයි යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මං කිව්වත් වගේ ගයි මාර බ්ලැස්ටක් වහින්න පටන් ගත්තා. ඔක්කොම ෂූට් එක නතර කරන් වුණා. ආයි පැයකට විතර පෑවුවෙත් නැහැ. එතකොට කොහොමවත් හවස් වෙලා තිබ්බේ වෙලාවට. ඊට පස්සේ එතනින් ෂූට් එක ඉවර කරන්න වුණා. ඉතින් ඔයාලා දකින්න ඇති මාර විදියට වැස්සා වැඩේ පෝස්ට්පෝන්ඩ් වුණා. ආයි දවස් දෙකකින් වගේ ෂූට් එකට එන්න කිව්වා. තව ෂොට්ස් දෙකක් වගේ ගන්න තිබ්බේ. දැන් ඉතින් ලෑස්තිත් වුණා. දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. අපි ආයි ට්‍රාන්ස්පෝර්ට් එකේම යමු. Okay guys, මගේ යාළුවෙක් කෙනෙක් හම්බුණා. Subscribe to Vihanga Aberatna, comment to it and like it. Thank you so much. ඉතින් ගයිස් ෂූට් එක ඉවරලා දැන් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගෙදර යන ගමන් ඉන්නේ. ඇත්තටම ක්‍රූ එක ගැන කතා කරන්න ඕනේ. ඒ මොකද කිව්වොත් ක්‍රූ එක මාරම ෆ්‍රෙන්ඩ්ලි. එයාලා ගොඩක් එකමුතුයි. ඒ එකමුතුකම නිසාම එයාලගේ වැඩ සුපිරි. ඒ වගේම තව දෙයක් අද ආපු අනිත් මොඩල්ස්ලා කිසිම ලොක්කමක් නැතුව හැමෝම එක කතා කළා. එකට හිටියා. ඇත්තරම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි එයාලා. එයාලවත් ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් ගයිස් අදට මගේ බ්ලොග් එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න ගයිස්. ඔන්න ගයිස් ගෙදර ළඟටම ආවා. අද ෂූට් කරපු එක ඔයාලා දැන් නම් දන්නවා ඇති. ඒකේ ෆයිනල් රිසල්ට් එකත් මම ඊගාව ක්ලිප් එකේ දාලා මම අදට ගිහින් එන්නම්. එහෙනම් පරිස්සමෙන් ඉන්න ළමයි. Elephant House අවුරුදු බීම අවුරුද්දේ අපේ සද්දේ